බොහොම අදින් මම යනවා. හරි. සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් එහෙම කන මේ විදිහට අපිට අඳ ගන්න පුළුවන්. කොටස් ටික. මෙතනින් එහා පැත්ත. හරි. මෙන්න මේ ටික. අපිට ගන්න පුළුවන් බාහිර කන කියලා. මේක බාහිර කන. බාහිර කන කියන්නේ මෙන්න මේ ටික. කර්ණපටා පටලයට මෙහෙන් තියෙන. දෙන්න මේක. ඒකට අයිති වෙන මොනවාද එහෙනම්? කන් පෙත්ත හම්බ වෙනවා. ඊළඟට මේ බාහිර ශ්‍රවණ නාලය. මේ බාහිර ශ්‍රවණ නාලය කියලා කියන්නේ එස් අකුරක් වගේ පොඩ්ඩක් වක්‍ර වෙලා ගිය එකක්. අර කණේ වංගු කියන්නේ ඒ වගේ අතර වංගුවක් තියෙනවනේ. මේ වගේ පොඩි එස් අකුරක් වගේ නැහිලා ගිය එකක් තමයි මේ බාහිර ශ්‍රවණ නාලය කියලා කියන්නේ. මේක තියෙනවා විතරණය වුණු මේ ස්නායු හේතු ග්‍රන්ථි වලින් හැදුනා මොනවද අපි කලාතුරු කියන්නේ. අන්න ඒව පහ රෝම තියෙනවා ආරක්ෂාව සඳහා. හරි. ඊළඟට මෙන්න මේ ටික. මේ කොටසට අපි කියනවා මැද කන කියලා. මැද කන. හරි. බාහිර කන මැද කන. ඉතින් එහා පැත්තේ තියෙන්නේ අභ්‍යන්තර කන. මේක. මේකටයි මෙන්න මේ කැලලට අපි කියන්නේ මේක. මෙන්න මේ නාලයට කියන්නේ යුෂ්ටේ කියන නාලය. යුෂ්ටේ කියන නාලය. ඊට පස්සේ යුෂ්ටේ කියන නාලය හා සම්බන්ධ වෙන මේ කුටීරය තුල මේක වාතයේ පිරුණු කුටීරයක්. මේකේ තරලයක් මුකුත් නැහැ. වාතයේ පිරුණු කුටීරයක්. ඒතර යා මේ පැත්තේ යුෂ්ටේ කියන නාලය යනවා මේ තියෙන්නේ. මේක තමයි අපි කම්බරේ කියන්නේ. කර්ණ පටහා පටලය. හරිද සියුම් තමයි පටලයක්. කර්ණ පටහා පටලය කියලා අපි ඒකට කියනවා. ඊළඟට මේ දෘෂ්ටි කියන නාලය මේකෙන් සම්බන්ධ මේ මැද කණේ. මැද කණේ තියෙනවා කර්ණ අස්තිකා. මේ තියෙන්නේ ඒව තමයි. 1යි 2යි මේකයි 3යි. කර්ණ අස්තිකා 3ක් තියෙනවා. එක කනකට එක ගානේ කර්ණ අස්තිකා 6ක් තියෙනවා ඔක්කොම. මුලින්ම තියෙන්නේ මුද්ගරිකාව. හරි. මුද්ගරිකාව. ඊළඟට මේකා දරණකය. සෝරි. දෙවෙනි එක නම් නිගාතිය. හරි. මුද්ගරිකාව නිගාතිය මේ ඉන්නේ දරණකය. මේක මතක තියාගන්න ලේසි පොඩි කාලෙත් අපි දන්නවා මුනිදා කියලා කියන්න පුළුවන්. මීදා මුද්ගරිකාව නිගාතිය දරණකය. ඊට පස්සේ අභ්‍යන්තර කන නැත්නම් ඇතුල් කන කියන්න පුළුවන්. ඒකේ තියෙනවා මෙන්න මේක. කර්ණ ශංකය. මේ තියෙන්නේ කර්ණ ශංකය. හරි. ඊළඟ මෙතනින් පටන් ගන්නවා ඒක දාන්නේ ශ්‍රවණ ස්නායු. ශ්‍රවණ ස්නායු. මේ තියෙන්නේ අර්ධ වක්‍රාකාර නාල. අර්ධ වක්‍රාකාර නාල තුනක් තියෙනවා. එකිනෙකට ලම්බකව තියෙන පූර්ව පටල සහ අපර පටල මධ්‍ය පටල කියලා තුනක් තියෙනවා අර්ධ වක්‍රාකාර නාල තුනක්. හරි. එතන මේ තමයි
කණේ ව්‍යුහය. දැන් කන ව්‍යුහය විස්තර කරන්න කියලා කිව්වොත් මේක ඇඳලා මේ කොටස් ටික නම් කරගෙන යන්න ඕනේ. හරි බාහිර කනට අයිති වෙනවා කම්පෙත්ත බාහිර ශ්‍රවණාලය තියෙනවා. ඊට පස්සේ මේකෙන් කර්ණපටහ පටලයට තමයි ඒක විවෘත වෙන්නේ. කර්ණපටහ පටලය හරහා විවෘත වෙනවා මැද කන. මැද කනේ තියෙන්නේ වාතයේ පිරුණු කුටීරයක්. ඒක යුෂ්ඨේකීය නාලය හරහා ගසනිකාවට විවෘත වෙනවා. මේ නාලය හරහා තමයි අර ඇතුළු කනේ කන ඇතුලේ මැද කනේ බාහිර පරිසරයේ පීඩන සමාන කරන්නේ. හිතන්න ඔබ නැත්තම් මොකද වෙන්නේ? මේක ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනයමනේ. අපි දන්න පයිනේ. වායුගෝලීය පීඩනය තමයි තියෙන්නේ. බැරි වෙලාවත් මේක ඇතුලේ පීඩනය වැඩිුණොත් මොකද වෙන්නේ? මේකේ පීඩනය මෙයාට වඩා වැඩි වුණොත් මේ කර්ණපටහ පටලයට හරියට කම්පණය වෙන්න බැරි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කම්පණය වෙන්න බැරි නම් එයාට මේගොල්ලන්ටත් කම්පණය වෙන්න බෑ. මොකද කර්ණපටහ පටලයේ කම්පණය වුණාම තමයි මුද්ගරිකාව කම්පණය වෙන්නේ. මොකද මුද්ගරිකාව කියන කෙනා කර්ණපටහ පටලයේ ස්පර්ශ වෙලා තියෙනවා. මුද්ගරිකාව කම්පණය වීමේදී ඒක යනවා නිගාතිය. නිගාතිය කම්පණයෙන් දරණකය කම්පණය වෙනවා. දරණකය සම්බන්ධ වෙලා තියෙන්නේ මෙතන තියෙන අණ්ඩාකාර ගවාක්ෂය. හරි මෙතන තියෙන ආයතනය. මෙතන තියෙන ගවාක්ෂය කියන දෙකක්. හරි දෙකක් පටලමේ කියන්නේ දෙක. මෙතන එකයි මෙතන එකයි. උඩ තියෙන එකට කියන්නේ අණ්ඩාකාර ගවාක්ෂය කියලා. පහළ තියෙන එකට කියන්නේ වෘත්තාකාර කියලා කියන්න පුළුවන්. අණ්ඩාකාර ගවාක්ෂය නැත්නම් ගෝලාකාර ගවාක්ෂය. ගෝලාකාර ගවාක්ෂය. හරි මොනවද දෙකනේ තියෙන්නේ? අණ්ඩාකාර ගවාක්ෂය තමයි සම්බන්ධ වෙන්නේ කවුද? දරණකය. දරණකය කම්පණය වෙද්දී මොකද වෙන්නේ? දරණකයේ කම්පනය මගින් අණ්ඩාකාර ගවාක්ෂය කම්පණය වෙනවා. මේ අණ්ඩාකාර ගවාක්ෂය කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අණ්ඩාකාර ගවාක්ෂයෙන් තමයි ආරම්භ කරන්නේ. මොකද්ද අපි කියනවා මේ අලින්දනාල. මේ අණ්ඩාකාර ගවාක්ෂය අලින්දනාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අලින්දනාලේ මම තාම ඇන්දේ නැහැ ටික මම වෙනම අඳින්නම්. ඒ කියන්නේ මේ ක්‍රොස් සෙක්ෂන් එකක් ගත්තාම තමයි ඒ ටික පේන්නේ. අලින්දනාලය හරහා ගිහිල්ලා ඒක අනිත් පැත්තෙන් ඇවිල්ලා කර්ණපටහ නාලය ඔස්සේ ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. මෙහෙම දාන්නක් එකක් මම මේ විදිහට මේකෙන් ඔන්න ඔබ යන්නේ. මැද්දෙන් තියෙන පොඩි එකක්. මේක මේ යන එළියෙන් යන නාලයට කියන්නේ කර්ණපටහ නාලය. කර්ණපටහ නාලය. හරිද? ඊට පස්සේ ඒ කර්ණපටහ නාලය යට තියෙනවා. මෙන්න මෙයා රුටින් යන එක. මෙහෙන් දාන්න මෙන්න මේක. උඩ කියන්නේ අණ්ඩාකාර ගවාක්ෂය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක අණ්ඩාකාර ගවාක්ෂයෙන් ආරම්භ වෙන්නේ ඒක. ඒකට කියන්නේ අලින්ද නාලය කියලා. ඒක නම් කරද්දි බලා ගන්න. මොකද දැන් මේ ඔයාලා දන්නවනේ. දැන් මම මේ මතක් කිරීමක් කරන්නේ. හරි. අලින්ද නාලයෙන් තමයි එතකොට මේ දැන් මේ ආපු කම්පණය. මේ වාතයේ දිගේ ආපු වාතයේ එන කම්පන මේ කම්පෙත්ත මගින් තාන්ත්‍රණය කරනවා. ඒකට ගැලපෙන්න තමයි ඔන්න ඔහොම පොඩි පෙට්ටිය ඇති තියෙන්නේ. හරි. මොන මේක හරහා ගමන් කරපු තරංග වගේ අර කියපු විදිහට මෙන්න මේගොල්ලෝ කම්පණය වෙලා මුලින්ද කම්පණය වෙලා ඒ කම්පන තරණකය හරහා අණ්ඩාකාර ගවාක්ෂය කම්පණය කරමින් අලින්ද නාලයට ඇතුල් වෙනවා. අලින්ද නාලය තුලම ගමන් කරලා එය මොකද ප්‍රොසෙස් එක කියනවා පස්සේ මේක ආපහු මාරු වෙනවා මේ පැත්තට. මේ පැත්තට කියන්නේ ප්‍රවණය ඇති කරාට පස්සේ ඒ කම්පණය කන ඇතුළට ගියාගෙන බෑනේ එළියට ගේන්න ඕනේ. ඒක අරන් ඉන්නේ මොකේද? කර්ණපටහ නාලයේ දිගේ. කර්ණපටහ නාලයේ දිගේ එන මේ කම්පනය ගෝලාකාර ගවාක්ෂය කම්පනය කරමින් මැද කණේ කුටීරයට විවෘත වෙනවා. මැද කණේ කුටීරයට ආවට පස්සේ මොකද වෙන්නේ? මැද කණේ කුටීරය හරහා ග්‍රසනිකාවත් එක්ක යාළුවකමත් සම්බන්ධයි. ඒතර වායුගෝලය හරහා එක මේගොල්ලෝ පීඩනය කියන්නේ කම්පනය එළියට දානවා. ඒතකොට එතනින් ඒ ඇතුලේ කම්පනය තියෙන එක නවතිනවා. හරි. එතකොට දැන් අපි කර්ණ ශංකය කියන්නේ ප්‍රවණය ඉතුරු ටික කතා කරන්න කර්ණ ශංකයේ හරස්කඩක් බලන්න වෙනවා. හරි. කර්ණ ශංකයේ හරස්කඩක් බලන්න වෙනවා. ඒක මම මෙතන මතලා දාන්නම් මේ කරින්න. කර්ණ ශංකය. කර්ණ ශංකය කියන්නේ අර අස්තියේ මැද්දේ තියෙන පොඩි නාලයක්. හරි. අස්තිමය නාලයක් ඒක. ඒක මෙන්න මෙහෙම ගමු කරවුමක්.
මේ කෑල්ලක් තමයි ගත්තේ. මේ තියෙන්නේ අස්තිය. හරි. ඔන්නම අස්තිය තියෙනවා. ඒ කියන්නේ මේ මොකද්ද? ශාංකක අස්තිය නෙමෙයි තියෙන්නේ. ශාංකක අස්තිය. ඔය කියන්නේ ශාංකක අස්තිය. ඊළඟට ඔය ශාංකක අස්තියේ තියෙනවා මෙන්න මෙහෙම පොඩි පටල මේ කොට. හරි. මෙන්න මේ පැත්තෙන් ඇවිල්ලා මුන් පටල මේ කොටසක් මේ පැත්තට ඊළඟට මෙහෙම කෑල්ලක් තියෙනවා. මේ නිල් පාටෙන් අල්ලලා තියෙන පටල මේ කොටස. හරි. මේක අස්තියෙන් වෙහිලා තියෙනවා. මේ ටික අස්තියෙන් කව වෙලා තියෙන්නේ. මේ නාලය මේකත් අස්තියෙන් කව වෙලා තියෙන්නේ. කියන්නේ වට වෙලා තියෙන අස්තියකුත්. ඒ නිසා අපි මේකට කියනවා මේකත් අස්තිමය ගහණය මේකත් අස්තිමය ගහණය. මේ අස්තියෙන් කව වෙලා තියෙන්නේ ඉතින් මම මෙහෙම දාන්න අස්තිමය ගහණය මේකත් අස්තිමය ගහණය. මෙයාගේ පටලය තියෙනවනේ. කියන්නේ මෙයා කව වෙලා තියෙන අස්තියකින් නෙමෙයි නිල් පාට පටලයකින්. එහෙනම් මේකයි තියෙන්නේ පටලමේ ගහණයට. එතකොට මේ පටලමේ ගහණය මෙන්න මෙතන තියෙනවා අවයවයක්. අපි ඒකට කියනවා කෝටි අවයවය කියලා. ඒකේ තියෙන අර සංවේදී ප්‍රතිග්‍රාහක සෛල. ඒවල තියෙන ඕනෝ රෝම සෛල. හරි. ඕනෝ රෝම සෛල තියෙනවා. ඒගොල්ලන්ගෙන් පටන් ගන්න ස්නායු මෙහෙම ගමන් කරනවා. මේ කුඩි දෙක අක්ෂර ටික කොහොම ගමන් කරනවා. ඕක ස්පර්ශ වෙමින් තියෙනවා මෙන්න මෙහෙම පටලෙ. හරි. ඕක ස්පර්ශ වෙනවා මෙන්න මෙහෙම පටලෙ. එතකොට මම පොඩ්ඩක් නම් කරන්නම්කෝ. මෙන්න මේ නාලය. ඒක තමයි මේ තියෙන්නේ. මේ මෙන්න මේ නාලය තමයි මේ තියෙන්නේ. මොකක්ද මේ නාලය? අලින්ද නාලය. මේ තියෙන්නේ අලින්ද නාලය. මේක අලින්ද නාලය. ඒකේ මොනවද තියෙනවා ටික අස්තිමේ ගහණයෙන් වෙයිලා තියෙන්නේ. අස්තිමේ ගහණයෙන් තියෙනකොට මෙයාලගේ තියෙන්නේ පරිවසා තරණය. හරි. පරිවසා තමයි මේක ඇතුළේ තියෙන්නේ. අනිත් එක මෙයා ආරම්භ වුණේ කොහෙන්ද? අණ්ඩාකාර ගවාක්ෂයෙන් තමයි මේ අලින්ද නාලය ආරම්භ වුණේ. ඊළඟට මේ අලින්ද නාලයේදී කියන ආවේග එළියට එන්නේ මෙයාගේ. මේකට කියන්නේ තරණ පටහනාල. මේක තියෙන්නේ පරිවසා. එයා මේ කෙලවර වෙන්නේ ගෝලාකාර ගවාක්ෂයෙන්. හරි. එතකොට මේ විදිහට ඉස්ලාම අලින්ද නාලයට කම්පණ එන්නේ. කම්පණය එනකොට මේ අලින්ද නාලය කම්පණය වෙද්දී මෙන්න මේ පටල කම්පණය වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙතන තියෙනවා පටලය. මේකට කියන්නේ මේ යට තියෙන එකට කියන්නේ පාදර්ශ පටලය කියලා. මේක පාදර්ශ පටල. ඒකට තියෙන මේ කළු පාටින් මම අතට එකට කියන්නේ. මෙන්න මේ සම්පූර්ණ එකට කියන්නේ කෝටි අවයවය කියලා. එනවා. කෝටි අවයවය. කෝටි අවයවයේ උඩින් තියෙන පටලයට අර උඩ තියෙන පටලයට කියන්නේ ටෙක්ටම් පටලය. ටෙක්ටම් පටලය. මේකේ තියෙන තරලය චලනය වෙනකොට මෙන්න මේ පටලයක් චලනය වෙනවා. පාදර්ශ පටලය හරහා මේක කම්පණය වෙනවා. පාදර්ශ පටලය කම්පණය වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ටෙක්ටම් පටලයේ ගිහිල්ලා මේ රෝම තන්තු වදිනවා. රෝම වදිනකොට ඒවල ආවේගයක් ගණනය වෙලා ඒ ආවේග මේ ස්නායු දිගේ මොළයේ අදාළ ප්‍රදේශයට යනවා. ශ්‍රවණ ප්‍රදේශයට යනවා. අනේ විදිහට තමයි ශබ්දය සංජානනය කරන්නේ. නැත්නම් නිපදවන්නේ නැත්නම් හඳුනාගන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දිගටම මේක මෙහෙම තියන්න බෑනේ. මේ ආපු ආවේගය මොකද කරන්නේ? මේ කර්ණපටහ පටලයේ දිගේ ගමන් කරලා කෙලවර වෙන්නේ කොහෙන්ද? මෙන්න මේකින් එළියට එන්නේ. ඔක තමයි ශ්‍රවණය සිද්ධ වෙන විදිහ. හරි. අලින්ද නාලයේ දිගේ මේ කම්පණය මාගේ නලින්ද නාලය තුල තියෙන මොකද්ද පරිවසා තරලය. මේ පරිවසා තරලයේ කම්පන ඇති කරනවා. මේ පරිවසා තරලයේ ඇති වෙන කම්පන නිසා මෙන්න මේ ටෙක්ටම් පටලය නැත්නම් මේ පැත්තෙන් ඇවිල්ලා මේ ටෙක්ටම් පටලය නැත්නම් පාදර්ශ පටලය කම්පණය කරනවා. එතකොට මේ සංවේදී රෝම ගිහිල්ලා වදිනවා. නැත්නම් ටෙක්ටම් පටලය මේකේ චලනය වෙද්දී සංවේදී රෝම මේ චලන වදින නිසා ඒගොල්ලන්ගේ ආවේගයක් ජනනය කරනවා. මේ ආවේගය ස්නායු දිගේ ගමන් කරනවා. ඊළඟට මේ දැන් මේක නිපස්සේ මේක තියෙනවද?
මේක පටල මේ ගහණය. මේකේ තියෙන අන්තෝවසා තමයි. අරක පරිවසානේ. මේක අන්තෝවසා. අන්තෝ ජටා බහි ජටා වගේ තමයි. මේක අන්තෝවසා මේක පරිවසා. පරිවසා තියෙන අස්තිමේ ගහණය. අන්තෝවසා තියෙන පටල මේ ගහණය. ලකුණු දෙක මාරු වෙලා තියෙන්නේ. මේ පරිවසා නම් අස්තිමය පටල මේ නම් අන්තෝවසා. අයන්නේ බලන්නේ මාරු වෙලා තියෙන්නේ. හරි. එහෙනම් ඔහොම තමයි මොකක් සිද්ධ වෙන්නේද? ශ්‍රවණය සිද්ධ වෙන්නේ. හරි. මොකද දැන් මම කණේ විවහයක් කිව්වා. ශ්‍රවණයක් කිව්වා. ඒතර ශ්‍රවණය වෙන්නේ මේ රූප ටික ඇඳ ගන්න පුළුවන්කම තියෙන්න ඕන. හරි. ඊළඟට අපි යමු තව කැලලක් තියෙනවා අපිට කණ ගැන කතා කරද්දී. සමතුලිතතාවට ගත්තම අර්ධවක්‍රාකාර නාල. එයා ගැන කතා කරන්න වෙනවා. මම මේක මකනවා. ඔය අර්ධවක්‍රාකාර නාල අපිට වැදගත් වෙන්නේ සමතුලිතයේදී. කෝණික චලන, රේඛීය චලන ඔය දෙකේදී මේක වැදගත් වෙනවා. එතකොට ඒක ගත්තාම ඒකත් මෙහෙම අස්තියනේ තියෙන්නේ. මෙහෙම තමයි අස්තිය තියෙන්නේ. හරිද? ඊළඟට අස්තිය වටේට කලින් වගේම පටලමේ ගහණයක් තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට අස්තිය වටේට මේකක් තියෙනවා. පටලයක් තියෙනවා. මේක ලොකු වෙලි. පේජ් එක හරියන්නේ නැහැ. ඉතින් මේ පැත්තට කර්ම ශක්තියක් නෑ. විනෝම කර්ම ශක්තියට මෙහෙම ගිහලා යනවා. මෙතනින් යනවා තව එකක්. පොඩි වක්‍රයක් යනවනේ. ඒ කියන්නේ මධ්‍ය එක යනවා. හරියටම එන්නේ. දැන් මේගොල්ලන්ගේ ඇතුළේ තමයි ආපහු තියෙනවා කොටසක්. මෙන්න මෙහෙම යන්නේ. නිකන් ජෙල් එකක් නැත්නම් තරලයක් පිටිච්ච කෝරයක් තියෙනවා.
වගේ ෂේප් එකක් තමයි මේ ආකාරයේ ඒකාන්ත තියෙන්නේ. හරි මම ගමුකෝ. ඔය ඇති. දැන් මේ තියෙන්නේ අර්ධ වක්‍රාකාර නාම. ඕකේ තියෙනවනේ කෑලි කීපයක්. මේකට කියන්නේ පූර්ව පටල අර්ධ වක්‍රාකාර නාම. පූර්ව පටල අර්ධ වක්‍රාකාර නාම. මේ පහළදී ලොකු එක්කෙනා අපර පටල අර්ධ වක්‍රාකාර නාම. මේ මැදින් තියෙනවා පාර්ශ්වික පටලයක් කියන්නේ. පාර්ශ්වික පටල අර්ධ වක්‍රාකාර නාල තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කෑලි දෙකක්. මේ මෙයාට කියන්නේ තුම්බිකාව. තුම්බිකාව. තේරෙනව නේද? ඔව්. මේකට කියන්නේ මඩිච්චිය කියන්නේ. හරි මඩිච්චිය. සියුමිකාව කියලා කියනවා ඒත් මේ දැන් නේරම නෑනේ. අර මඩිච්චිය කියලා තමයි කියන්නේ. මේ මඩිච්චියටයි තුම්බිකාවටයි දෙකටම එකතු වෙයි කියන්න පුළුවන් අලින්දේ කියන. හරි. අලින්දේ කියලා කියන්නේ ඒ දෙන්නගේ එකතුවට. කාටද තුම්බිකාවටයි මඩිච්චියටයි එකතු ගත්තාම අපිට අලින්දේ කියලා කියන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ මේකෙන් පටන් ගත්ත මතකද මේක? මෙන්න තියෙනවා පටලමේ ගහනේ තියෙන අන්තෝස තරලේ පිටිච්ච මොකද්ද? නම ලිවි නෑනේ. මේක මොකද්ද? අලින්ද නාලය. මේක කර්ණ පටහ නාලය. මේ තියෙන්නේ කර්ණ ශංක ප්‍රණාලය. මේක කර්ණ ශංක ප්‍රණාලය. මෙතනින් මේ පටන් ගන්නෙත් ඒක තමයි. මේ කළු පාටෙන් ඇඳපු ඔක්කොම මොනවද? පටලමේ ගහන. හරි. මේකේ තියෙන අන්තෝසා තරලය. මෙහි තියෙන්නේ පරිවසා තරලය. මෙහි තියෙන්නේ පරිවසා තරලය. මේක ඇතුළේ තියෙන්නේ අන්තෝසා තරලය. අන්තෝසා තරලය පිරුණු පටලමේ ගහනේ මේ තියෙන්නේ. අන්න ඒකම තමයි මේ දිගට යන්නේ. ඒතර මේ තියෙන්නේ අර කර්ණ ශංක ප්‍රණාලය. මේක කර්ණ ශංක ප්‍රණාලය. හරි. ඒතර ওই දිගටම යන්නේ එකම සෙට් එකක්. තරලේ පිරුණු ඕකේ තියෙනව නේද? පටලමේ ගහන්නේ තියෙන අන්තෝසා තරලය. හරි. ඔන්නෝම තමයි අර්ධ වක්‍රාකාර නාල ටික තියෙන්නේ. හරි. එතකොට මේගොල්ලෝ මඩිච්චිය හා තුම්බිකාව ඒ දෙන්න එකතු වුණාම අලින්දේ තියෙනවා. ඊළඟට මේ කවුද මෙයාලා? අර්ධ වක්‍රාකාර නාල තියෙනවා. මේගොල්ලෝ එකිනෙකට වෙනස් විදිහට තමයි නැත්නම් එකිනෙකට වෙනස් විදිහට තමයි මේ සමුද්‍රතාවට දායක වෙන්නේ. හරිද? අර්ධ වක්‍රාකාරයි අලින්දේ මේ අලින්දේ. අලින්දේ තියෙන තුම්බිකාවයි මඩිච්චියයි රේඛීය චලනය. ඒ කියන්නේ අපි දැන් ඇවිදගෙන යන සාමාන්‍ය චලන රේඛීය චලන සමාජයට දායක වෙනවා. සංජානනය කරනවා. ඊළඟට අනිත් කට්ටිය ඔය අර්ධ වක්‍රාකාර නාල කෝණික චලිතයන්. ඒ අරගෙන ඇබරෙල සමනේ හයියෙන් දුවනකොට අන්න ඒ වගේ තත්ත්වවලදී ඒගොල්ලෝ දායක වෙනවා. හරිද? මේ අලින්දේ සහ තුම්බිකාව කියන එක ගුරුත්වයයි රේඛීය චලිතය අදාළ සංජානනය කරනවා. මේගොල්ලන්ගේ තියෙන්නේ අන්තෝසා තරලයේ පිරිච්ච කුටීර. මේගොල්ලන්ගේ තියෙනවා මොනවද මෙන්න මේකේ. මෙන්න මේක. මේගොල්ලන්. මේකේ තියෙනවා මේ තරලය තුල කැල්සියම් කාබනේට් වලින් හැදුන තරණාශ්ම. අර තුලාශ්ම තිබ්බේ මතකද? ශාකවල. ඒ වගේ අපේ තියෙනවා තරණාශ්ම. මේවා අනුව තමයි ඔය ඒකී චරිතයන් හඳුනගන්නේ. මේ කර්ණාශ්ම ගිහිල්ලා අපි ඇලවුනොත් හරි අන්නේ අදාළ තැන්වලදී මේවල තියෙන අර රෝම සෛලවල ස්පර්ශ වෙනවා. ඒ අනුව අපිට අඳුර ගන්න පුළුවන් දැන් මෙයා ඉන්නේ මේ පැත්තට. මෙයා ඉන්නේ මේ විදිහට. අන්න ඒ වගේ දේවල් අඳුර ගන්න තමයි ඔය කර්ණාශ්ම තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතන කියලා තියෙනවා අලින්දේ ඇති තුම්බිකාව හා මඩිච්චේ ගුරුත්වය හා රේඛීය චලිතයන්ට අදාළව පිහිටීම සංචාරණය කරයි. අන්තෝසා තරලයේ පිරි කුටීර තුල. කියන්නේ මෙන්න මේක. මේ දෙන්නගෙම තියෙන අන්තෝසා තරලය. අන්තෝසා තරලයේ පිරි කුටීර තුල කැල්සියම් කාබනේට් වලින් හැදුණු කර්ණාශ්ම ගිලී පවතින ජෙලිමය ද්‍රව්‍යයක් තුළට නිරා ඇති රෝම සෛල හමු වේ. ඒ කියන්නේ මෙහෙම තියෙනවා. ගන්නකෝ අපි මෙහෙම නිමු. ඔන්න ඔහම තියෙනවා. මේකේ පහළ තියෙනවා රෝම සෛල. හරිද? මේකේ ජෙල් එක තියෙනවා. පේනව නේද? මෙන්න කර්ණාශ්ම තියෙනවා. හරි. ඔන්න කර්ණාශ්ම තියෙනවා. මෙන්න රෝම සෛල තියෙනවා. දැන් මම හැරෙනවා මේ පැත්තට. ඔන්න මම දැන් හැරුණා මේ පැත්තට. දැන් මගේ කන තියෙන්නේ මගේ අදාළ මේවා ටික තියෙන ඔහොම. දැන් තරලය කොහොමද තියෙන්නේ? මෙන්න මෙහෙම. සෛලවල වැදෙනවා. එතකොට මේ රෝම උත්තේජනය වෙනවා. අපිට අඳුර ගන්න පුළුවන්. මෙයා කයින්ද මේ පැත්තට උත්තේජනය වෙන්නේ. එහෙනම් මෙයා අඳුර ගන්නවා. මෙයා හැරලා ඉන්නේ මේ පැත්තට කියලා. ඒ විදිහට තමයි යාගේ
පිහිටීම අඳුරගන්නේ. හිස ඇලවි ඇති විට ජෙලි මාධ්‍ය තුළට නෙරා ඇති රෝම මත කර්ණාශ්ම තෙරපේ. මේ කර්ණාශ්ම තෙරපෙනවා. මේ කර්ණාශ්ම තෙරපේ මේ උත්ක්‍රමණය රෝම සෛල ප්‍රතිග්‍රාහක මගින් පටල විභව වෙනසක්. කියන ආවේගයක් බවට පරිවර්තනය කරන අතර පසු ස්නායු ආවේග ලෙස පරිවර්තනය වෙලා ස්නායු ආවේග ලෙස අනුමස්තිෂ්කයේ ගමන් කරයි. මේ කියන්නේ අනුමස්තිෂ්කයේ තරණය සම්බන්ධ සම්මතුලිතතාවයේ තියාගන්න. යන්නේ ඊළඟට මෙන්න මේක. එකිනෙකට ලම්බක තල තුනක් ඔස්සේ තියෙනවා පූර්ව පටල, අපර පටල සහ පාර්ශ්වික පටල කියලා මේ අර්ධ වක්‍රාකාර නාල තුන. හරි. ඒකේ ජෙලිමේ වැස්මක් වලට නෙරා ඇති රෝම සෛල ගොනුවක් පෑම නාලයක් තුලම සෑදී ඇත. ඉසේ පිහිටීම් වෙනස් වන විට පරිවසා තරලයේ සහ අන්තවසා තරලයේ චලනය නැතිවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රෝම සෛල උත්තේජනය වී හට ගන්නා ආවේග මොළයේ වෙත සම්ප්‍රේෂණය වේ. ඒකෙන් තමයි මොනවාද කිව්වේ? කෝණික චලිතය. හරි කෝණික චලිතයෙන් අඳුරගන්නේ කැරකෙන වගේ දේවල් අඳුරගන්නේ මේක හරහා තමයි. හරිද? එතකොට දැන් අපි කැරකිලා බිඳී දාගත්තාම තවත් කැරගෙන්නේ. අන්නේ තරලයේ කැරගෙන නිසා. ඒකේ තියෙන අන්තෝසාද තරලයේ තාමත් කැරගෙනවා. එතකොට කැරකෙන එකෙන් සංජානනය වෙන්නේ තාමත් කැරගෙනවා වගේ අදහසක්. ඒ කියන්නේ අවබෝධයක් තමයි මොළයට හම්බෙන්නේ. හරි අපි අංකෝ මොකද්ද මේක කියන්නේ කියලා බලන්න ඕනේ. දැන් මම සම්පූර්ණ කණ ගැනම කතා කරා. දැන් මේ පාර රචනාවක් ආවොත් ඔය සම්බන්ධයෙන් දැන් ඔය රිසෝස් එකක් තාපහු සැරයක් බලන්න. ඒකේ පොයින්ට් එකක් බලාගෙන එකපාරක් ක්ලියර් යන්න පොකට අනේ එන්න පුළුවන්. තාම මම ගෙසින් ටික දුන්නේ නැහැ නේද? හරි. කියන්නම් කොහොමද? එනින් සැරේ. හරි. ඊළඟට කියන මානව කනට අයත් ව්‍යුහ කීපයක් පහළ දැක්වේ. තුම්බිකාව හා මඩිච්චය, අලින්දය, ගෝලාකාර ගවාක්ෂය, කර්ණශංක ප්‍රණාලය, අර්ධ වක්‍රාකාර නාල. දැන් මේ කියපු ඔක්කොම ටික අපි දන්නවා. හරි. මෙතනත් බහුතරයක් ඉන්නවා. පළවෙනි එක. ශබ්දයේ සංජානනයෙන් පසු අවසානයේට කම්පණය මොකක්ද වෙන්නේ? ශබ්දයේ සංජානනය නේ බඩු. ශබ්දයේ සංජානනය වෙන්නේ කොහොමද? මේ අලින්ද නාලයේ දිගේ ඇතුළට යනවා. හරිද? තරංගය යනවා ගමන් කරනවා. ඒ යන ගමන් මේ පටලයේ කම්පණය කරලා යන්නේ. ඒ කම්පණය නිසා මොකද වෙන්නේ? මේ කෝටි අවයවය හරහා ඒගොල්ලෝ මේ ආවේග ජනනය කරනවා මේ වෙක්ටර් පටලයේ මේක වදින කියන නිසා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔය ආවේග නැත්නම් ඔය කම්පන මෙන්න මෙයාටත් යනවා. කර්ණ පටහනාලයේ තියෙන පරිවසා තරලයේ කම්පණය කරනවා. පරිවසා තරලයේ කෙලවර වෙන්නේ නැත්නම් සෝරි. කර්ණ පටහනාලයේ කෙලවර වෙන්නේ ගෝලාකාර ගවාක්ෂ. එහෙනම් ශබ්ද සංජානනයෙන් පසු අවසානයේට කම්පණය වෙන පටලයේ වෙන්නේ කවුද? ගෝලාකාර ගවාක්ෂය. හරි. යා තමයි අවසානයේට කම්පණය වෙන කෙනා. හරි. ඊළඟට දෙවෙනි එක. ජෙලිමේ වැස්මක් තුරට නිරා ඇති රෝම සහිත පීඨයි. ජෙලිමේ වැස්මකට නිරවල තියෙන රෝම සහිත තිබ්බ කාගේද? මේගොල්ලන්ගේ. මෙයාලගේ තිබ්බ කර්ණාශ්ම කතන්දරේනේ. මෙයාලා කර්ණාශ්ම නෙවෙයි තියෙන්නේ. මෙයාලගේ තියෙන ජෙල් එකක්. හරිද? ඒක අපිට ඕම ගන්න පුළුවන්. ඔන්නෝම ජෙල් එකක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ওই ජෙල් එකේට අදාළව තමයි මේගොල්ලන්ගේ සම්සුලක රෝම සෛල ආවේග ඇති කරගන්නේ. එහෙනම් ඔක අයිති වෙන්නේ කාටද? මේ අර්ධ වක්‍රාකාර නාලවල. පරිවසා තරලයෙන් පිරියත. කවුද පරිවසා තරලයෙන් පිරියත්තේ? අලින්ද නාලයේ පරිවසා තරලයෙන් පිරලා තියෙනවා කර්ණශංක ප්‍රණාලය, කර්ණ පටහනාලය,